හරි. කොටස් වශයෙන් අනුකලනය ගන්නක් තියෙන්නේ. මෙයා කොටස් වශයෙන් අනුකලනය පාවිච්චි කරලා මෙයා දාලා එක්කන පෙන්නන්න කියලා තියන්නේ. අපිට ඉන්නේ ලඝු ශ්‍රිතයකුයි tan මේ ත්‍රිකෝණික ශ්‍රිතයකුයි. හරිද? එතකොට අපි හයිලයිට් වලින් ගත්තොත් L මෙතන ඉන්නවා T මෙතන ඉන්නවා. මම කියලා තියෙන්නේ මේ පැත්තට වෙන්න ඉන්න එක්කෙනාව අනුකලනය කරලා අවකලනය ඇතුළට දාගෙන මෙන්න මෙයාව යම් ආකාරයකට හදාගන්න කියලානේ. හරිද? අපි ආව දැන් හදාගමු. මේ අනුකල ලෙන් එක ධන සයින් වර්ග x. ළමෙක් හිතයි මෙතන එක ධන සයින් වර්ග x ඉන්න හින්දා මේ ත්‍රිකෝණමිතික මේ ත්‍රිකෝණමිතික කියලා. එහෙම නෑ. මෙතන l එන් ඉන්නවනේ. කියන්නේ මේක ලඝු ශ්‍රිතයක්. ලෙන් එක ධන සයින් වර්ග x. තිතාක් d යට dx sec වර්ග x අනුකලනය කරලා අවකලනය ඇතුළට දානවා. sec වර්ග x අනුකලනය කරාම tan x එළින් ඉන්නවා dx. මෙන්න u v හොයාගන්නවා කියන්නේම ගානෙ සෑහෙන ප්‍රමාණයක් ඔයා හදාගෙන ඉවරයි කියන එක. uv ගුණිතය මුලින් ලියන්න ඕන. tan x තිතාක් ln එක ධන sin වර්ග x මේ බව වෙනන්න දෙන උත්තරේ තේ කොටස ඉන්නවනේ. අපිට දැමම ගානේ යම් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. රින අනුකල මෙන්න මේ ඉන්නේ tan x ඉන්නේ. එයා කරදර කරන එයා ඉන්න විදිහම ලියනවා. tan x මෙයා අපි අවකලනය කරලා ලියනවා. ln එක්කන අවකලනය කරාම අවකලනය කියලා දෙන්නේ නැහැ. මං කෙලින්ම අවකලනය දානවා. එක ධන sin වර්ග x මෙයා අවකලනය කරලා උඩින් ලියන එක අවකලනය කරාම 0යි sin වර්ග x අවකලනය කරාම 2යි sin x cos x මෙතනින් එළියෙන් dx එක්කෙනෙක් ඉන්නවා. හරිද? මේ හැටේට අපි මුලින් හදාගන්නවා. දැන් මේ කැලල මෙතනින් තියෙනවා. tan x ln එක ධන sin වර්ග x ඍණ අපි මේක ඇතුලේ සුළු කරගන්න පුළුවන් ඒවා සුළු කරගමු. දෙකේ ඉලක්කමක් එළියට ගන්න පුළුවන්. දෙකේ ඉලක්කමක් එළියට ගන්න පුළුවන්. tan x කියන එක නා ලියන්න පුළුවන් අපිට sin බෙදීම cos කියලා. යට ඉන්න cosට මෙතන ඉන්න cos කැපෙනවා. එතකොට උඩ ඉන්නේ sin ගුණ කිරීම sin. එතකොට sin වර්ග x. එළියට නියත ගත්තාම මෙතනින් ඉන්නවා දෙකේ ඉලක්කමක්. උඩ ඉන්නවා sin වර්ග x. මෙතන එක ධන sin වර්ග x dx. දැන් tan x ln එක ධන sin වර්ග x ඍණ දෙවාරයක් sin වර්ග x එක ධන sin වර්ග x මට මෙන්න මෙහෙම හදාගන්න පුළුවන්. එක ධන sin වර්ග x ඍණ එක. හරිනේ. ගානට කොහෙවත් මං හානියක් කරලා නැහැ. එක ධන sin වර්ග x dx. මෙයාට මම මොකුත් කරන්න යන්නේ නැහැ. මොකද ගානේ බව පෙන්වන්න තියෙන උත්තරේ ඒ කොටසේ ඉන්න. හරිද? දැන් මම උඩ ගැල චුට්ටක් මකා ගන්නවා. කොටස් දෙක. මම කල්පනා කරන්න. උඩ කැලේ විදිහටම ඉන්නවා. tan x ln එක ධන sin වර්ග x කියලා. ඍණ අනුකල. මට මේ යට ඉන්න එක්කෙනාගේ මෙයා වෙනමයි බෙදා ගන්න පුළුවන්. ඍණ දෙකේ ඉලක්කමක් එළියේ ඉන්නවා. හරි. දෙවාරයක් එක ධන sin වර්ග x එක ධන sin වර්ග x dx. ඍණ දෙකෙන් ගුණ කරගත්තාම මෙතන ධන දෙකක් වෙලා එක බෙදීම එක ධන sin වර්ග x dx කියලා එනවා. හරිද? මෙතන වල පේන්නේ නැති එක ධන sin වර්ග x එක ධන sin වර්ග x කියන මෙතන එකයි. එක අනුකලනය කරපුවාම x විශේෂයෙන් x කියලා එනවා. හරිද? ඒ කොටස tan x ln එක ධන sin වර්ග x ඍණ මෙතන එකයි මෙයාට මෙයා. එතකොට ඒක එක x විශේෂණව ග්‍රාම x මෙතන දෙකයි x මේ කොටසත් ඇවිල්ලා තියෙන්නේ මේ කොටසත් ඇවිල්ලා තියෙන්නේ. බව වෙනන් තියෙන උත්තරේ. මෙන්න මෙයා ඉන්නවා. හරිද? මෙතෙන්දී මම මෙන්න මෙහෙම දේවල් ටිකක් කියලා දෙලා තිනවා. sin වර්ග cos වර්ග පද අඩංගු අනුපාතයක් සහිත කෙනෙක් ආවොත් උඩයි යටයි දෙන්නම sec වර්ග x කෙනෙක්ගෙන් ගුණ කරගන්න. හරිද? උඩත් sec වර්ග x ගෙන් ගුණ කරගන්න. sec වර්ග x dx. යටත් sec වර්ග x කෙනෙක්ගෙන් ගුණ කරන්න. මේක මූලික අනුකලනයේදී කියලා දුන්නේ. දැන් sin වර්ග x tan එක නම් හිටපු දෙන්න tan x ln එක ධන sin වර්ග x ඍණ 2x ධන දෙවාරයක්. sec වර්ග x ගෙන් මම ඇතුළ ගුණ කරගත්තාම උඩ sec වර්ග x ඒ විදිහට හිටපු දෙන්න sec වර්ග x dx යට ඉන්නවා sec වර්ග x sec වර්ග x sin වර්ග x ගුණ කරගත්තාම අපිට එනවා tan වර්ග x කියලා. හරිද?
tan වර්ග x කියලා එනවා. දැන් උඩ කැල්ල මකලා අප් එහෙම හිතමුකෝ. හරිද? මෙහෙම. දැන් මෙන්න මේ කැල්ල අපිට ඇවිල්ලානේ තියෙන්නේ. මෙන්න මෙයාව. හරිද? උත්තරේ මේ කොටස tan x තිතක් len 1 ධන sin වර්ග x ඍණ 2x මම මෙන්න මේ කෑල්ල i වගේ කියලා වෙන තැනකින් අරගෙන ඇවිල්ලා මෙතන දාන්නවා. හරිද? ධන දෙවාරයක් i. හරිද? i කියන එක නම වෙනම අරන් හදන්න යන්න. i කියන කොටස. ඒකට මෙතනින් i කියන්නේ අනුකල sec වර්ග x dx. මෙන්න මෙතන මම පොඩ්ඩක් වෙනස් කරගන්නම්. sec වර්ග x කියන එක නමට ලියන්න පුළුවන් එක ධන tan වර්ග x කියලා. එතකොට මෙතන ලියාගත්තා එක මට එක ධන 2යි tan වර්ග x කියලා. හරිද? දැන් මම i කියන එක නම අනුකරණය කරලා මෙතෙන් ගියන්න යන්නේ. මේ වගේ ගානක් දැක්කහම ආදේශ පාවිච්චි කරන්න පුළුවන් අපිට වෙන විදිහට. tan x කියන එක්කෙනාට t කියලා ආදේශයක් ගත්තොත් හරිද? මම tan x කියන එක්කෙනාට t කියලා ආදේශයක් ගන්නවා. tan x සමානයි t. හරිද? ඊට පස්සේ මෙයාගේ අපි ආදේශ කරගමු. මෙන්න මේ dx කියන එක්කෙනා එහෙමත් අයින් කරගන්න එපා. මන් දෙපැත්තම x විශේෂයෙන් අවකලනය කරනවා dt යට dx සමානයි tan x අවකලනය කරගත්තාම sec වර්ග x dt සමානයි sec වර්ග x dx. ඔන්න පළවෙනි. හරිද? ඊළඟට ආදේශයක් ගත්තට පස්සේ අපි ආයේ x වලින් තියාගන්නේ මොකද අපි tan x කියන කෙනාට t අරන්නේ තියෙන්නේ. හරිද? ඒ හින්දා dx කියන කෙනා මෙන්න මේක ඇල්ල අයින් කරගන්නත් dx කියන කෙනා අයින් කරගන්නත් ඕන. අනිත් x කියන අය t වලින් දාගන්නත් ඕන. හරිද? ඒ ඔක්කොම ටික කරගමු. i සමානයි sec වර්ග x dx කියන්නේ dt බෙදීම 1 ධන 2යි tan x කියන්නේ t. එතකොට මෙතන 2යි t වර්ග. මේක මූලික අනුකලනයේ සූත්‍රයක්. ඒවා පේන්න ඕන. හරිද? මට මෙයා හදාගන්න පුළුවන් 1 වර්ග මූල 2යි t ගේ වර්ගයට dt. හරිද? මෙහෙම තිබ්බොත් අපිට මෙන්න මේ හැඩයට. මෙහෙම තිබ්බොත් අපිට උත්තරේ ලියන්න පුළුවන් 1 යට මේ තියෙන a වර්ග ධන x වර්ග වගේනේ. 1 යට a ගුණ කරන්න ඕන t ඉස්සරහින් ඉන්න සංගුණෙකින්. හරිද? t ඉස්සරහින් ඉන්න සංගුණෙක. වෙන වෙලාවට x ගේ සංගුණෙකේ මෙතන ඉන්නේ t ඉස්සරහින් ඉන්න සංගුණෙකේ. මූල 2යි tan inverse මූල 2යි t බෙදීම x බෙදීමේනේ. එතකොට මෙතන ඉන්නේ x වගේ එක්කෙනෙක්. දැන් මෙතන ඉන්නේ මූල 2යි t බෙදීම 1. බෙදීම 1. එක මම ලියන්නේ නැහැ. එකෙන් බෙදලා හානියක් වෙන්නේ නැහැ. ඔන්න උත්තරේ. හරිද? එතකොට අපිට i කියන එක්කෙනාට උත්තරේ ආවා. මෙන්න මෙහෙම එක්කෙනෙක්. දැන් අපි ආව ගිහිල්ලා මෙතන ආදේශ කරමු. මේ කොටස ටිකක් වේගෙන් කරා මොකද මම කොටස් වශයෙන් අනුකලනේ දාන්නේ. මෙන්න මේවා මූලික අනුකලනය සහ ආදේශ භාවිතයෙන් තියෙන්නේ. අන්න හින්දා මම මේ කැලේ වේගෙන් කරා. දැන් මේ i කියන එක්කෙනාට අපිට මේ වගේ උත්තරයක් ආවේ. අනුකලනය කරලා අපි ආගෙන ඉහලා මෙතන ආදේශ කරමු. tan x තිතක් len 1 ධන sin වර්ග x ඍණ 2x දෙකෙන් ගුණ කරන්න බෑ. දෙකෙන් ගුණ කරන්න ඕන. මම මෙතනින් පොඩ්ඩක් හදාගන්නම්කෝ. 2යි අයිනේ දාන්න ඕන. මම මේ පැත්තටත් 2 ඉලක්කමක් දාලා මෙතෙන්ටත් 2 ඉලක්කමක් දානවා. හරිනේ. ගාන්න හානියක් නෑනේ. උත්තරේ ඔයාලට පේනවද? මූල දෙකක් ඉන්නවා. මූල දෙකක්. මූල දෙක හදාගන්න පුළුවන් නේද? 2යි සමානයි 2 ලියනවා. මූල දෙක ගුණ කිරීම මූල 2යි. යටට මූල දෙකක් දාලා tan inverse මූල 2යි t නේ. t කියලා ගත්තේ අපි tan x නේ. tan මෙතෙන්ට දානවා tan x කියලා. මේ එක මූල දෙකකට මේක මූල දෙකක් කැපෙනවා. මම 2යි කියන කෙනා ලස්සනට හදාගෙන තියෙනවා. දැන් 2යි කියන කෙනාට මෙතන ගිහිල්ලා ආදේශ කරනවා. මේ කොටස මෙතන. මූල 2යි tan inverse මූල 2යි tan x ධන c. ඔන්න අපේ උත්තරේ සම්පූර්ණයි.